මතකයි මේක. මේක මන් දැකලා තිනවා මේ අපේ ගෙදර. මොකද යාට ඉක්මන් තීරණ නිවැරදිව ගත හැකි. ඕන කෙනෙකුට ඉක්මන් තීරණ ගත හැකි. නමුත් නේද? ඉක්මන් තීරණ නිවැරදිව ගත හැකි. මේ මොළයේ ක්‍රියාකාරීත්වය තව මේ වෙනකන් 100% සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නෑ, කරගන්නත් බෑ. මොකද මොළයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න වෙන්නේ මොළයක් තියෙන උන්ටනේ. තව තියෙන ප්‍රදේශයක්, එයාගේ කෘත්‍යය තමයි සංගාමී ප්‍රදේශ. කොබලන්න මොන ප්‍රදේශයේද? සංගාමී ප්‍රදේශ කියන්නේ මෙහෙමයි. ලැබිච්ච තොරතුරු ඇනලයිස් කරන පැත්ත. මතක තියාගන්න, තර්ක කරන, හේතු දක්වන එක තමයි වැදගත්ම එක. දැන් මේවත් වැදගත් ඉතින් ඈ. දැන් අපි දැන් ඔන්න දැක්කා. දැක්කට පස්සේ මතකයි මේක. මේක මන් දැකලා තිනවා මේ අපේ ගෙදරනේ. අන්න එමේ තියෙන්නේ. වැඩේ කියන්නේ මේකයි. ඒක මං ඔය කිව්වට වඩා කොහොමද වෙන්නේ? ඉක්මනට වෙනවා නිකන් ඔහම ගෙදර දැක්කම ගෙදර ටක් ගාලා ඒක ෂණික වෙනවා. ඒක ගොඩ වෙලා යනවනේ ඉතින් අම්මු ගොනෙක්කෝ. ගෙදර ඉන්න කට්ටිය කෙනෙක් අහලා ඉතින් හොම්බර දෙකක් යනකොට තමයි යන්නේ. ඒතකොට සංගාමී ප්‍රදේශවල වේගය වැඩි වෙන්න තමයි අපි කියන්නේ මනුස්සයද බුද්ධිමත් කියලා. මොකද යාට ඉක්මන් තීරණ නිවැරදිව ගත හැකි. ඕන කෙනෙකුට ඉක්මන් තීරණ ගත හැකි. නමුත් නේද? ඉක්මන් තීරණ නිවැරදිව ගත හැකි. අන්න බුද්ධිමත් තර්ක හැකියාව ඕක තමයි තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් මෙන්න මේ සංවේදී ප්‍රදේශ අපට තමයි සංගාමී ප්‍රදේශ. දැන් මෙතන තියෙනවා දෘෂ්ටි සංගාමී ප්‍රදේශය. දැක්ක දේවල් මතකයි. දෘෂ්ටි සංගාමී. මෙතන තියෙනවා ශ්‍රවණ සංගාමී. ඇහුණ දේ මතකයි. මතකද මං කිව්වා? මතක නෑනේ. සංගාමී ප්‍රදේශයේ දුර්වලයි. ඒක හොඳ සංගාමී ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ලලාට කණ්ඩිකාව ඉස්සරහ කියලා විද්‍යාඥයෝ අඳුනගෙන තියෙනවා. මේ මොළයේ ක්‍රියාකාරීත්වය තව මේ වෙනකන් 100% සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නෑ, කරගන්නත් බෑ. මොකද මොළයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න වෙන්නේ මොළයක් තියෙන උන්ටනේ. ඒක කරන්න වෙන්නේ නෑ. 100% කරගන්න හම්බෙන්නේ නෑ මේක. තාම ගවේෂණය කරන ගමන් තියෙන ඉතින් මේගොල්ලෝ කියනවා මේ නළල ප්‍රදේශයේ ඉස්සරහා ඊටාම උසස් මිනිස් ගුණාංග වලට අනුවර්තනය වෙලා තියෙන්නේ කියලා. තේරෙනවද? ඒක හොඳ සංගාමී ප්‍රදේශයක් කියලා කියනවා. ගොඩක් ආගම් වලට එමත් පදනම් වෙන්නේ නළලනේ. හරි. ඒතර මේ මනස දියුණු කිරීම, සිත දියුණු කිරීම වගේ පැති ගොඩාක් එතනින් තමයි වෙන්නේ. ඒක බටහිර විද්‍යාව ගොඩ තදින් ගවේෂණය කරන ඒගොල්ලෝ බ්ලැක් මැජික් කීකේ මේවා හොයමින් යනවා.